හෙලෝ ගුඩ් මෝනින් ළමයි. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මම මේක ගුඩ් මෝනින් කිව්වට ඔයාලා බලන ටයිම් එකට නම් ගුඩ් මෝනින් නැතිව ඇති. ඉතින් මම මේ කියන්න යන්නේ අප්‍රේල් මාසේ ගෙවුන හැටි. බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ දැන් මම යන්නේ මට කමර්ෂල් එකක් තිබ්බ සිලෝන් ෆර්නිචර් එකේ. ඒකට මේ අපි ලොකේෂන් එකට යන ගම. උදේම තමයි අපිව ගත්තේ. බලමුකෝ අපි වැඩේ වෙන්නේ කොහොමද කියලා. දැන් අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මේ තමයි මගේ කොස්ටියුම් එක. ලස්සනයි නේද? පොඩ්ඩක් ගවුමක් ඇඳහම පොඩ්ඩක් පිළිවෙලට ඉන්නවනේ. අපේ ගෙදර ඇත්තෝ කියනවා හැබැයි. ඊට පස්සේ මම ගියා මේකප් එකට. හරිම ලස්සනයි. මම ගොඩ කාලෙකින් තමයි හැබැයි ලූස් හෙයා දැම්මේ. මේ දැන් අවුරුදු වයිබ් එකට යන හින්දා තමයි ඔය අරලිය මලක් ගහගෙන ඉන්නේ. අමාරුද? අන්න එයා තමයි මගේ මනමාලයට ඉන්නේ. මේ තියෙන්නේ අපේ කැවිලි මේසේ අවුරුදු. මෙයා දැන් චුට්ටක් කියවන්නේ මෙයාට මේක ඇඳගෙන හරි අමාරුවෙන් තමයි ඉන්නේ. බලන්නකෝ. Sani පයිදාට ඔක ඇඳන්ද අපිට ආස්මී තියෙනවා. දැන් බලන්න එපා එකපාරට මේ කොහෙද යන්නේ කියලා. ඉතින් කමර්ෂල් එක ඉවරයි. මට ඊට පස්සේ ක්ලිප්ස් නම් ගන්න බැරි වුණා. මොකද ගොඩාක් රෑ වුණා. මම ගොඩක් මහන්සි වෙලා හිටියේ නිසා මට අමතක වුණා මම vlog එකක් කරනවා කියලා. අපි දෙන්නට ඉතින් කොහෙද සින්දුවක් ඇහෙන්නේ? අපි දෙන්න නටනවා. හරි මේ දැන් අපි දෙන්න යන්නේ නේල්ස් හදා ගන්න. ඉතින් CCTV එක වගේ අකිත් බලනවා අපි දෙන්න කොහෙද යන්නේ කියලා. එයා හරි ආතරේ අපි දෙන්නට. අපි ආවා සලෝන් එකට. ඇවිල්ලා යාළුවගේ මෙතන පල්ලෙහා රෙස්ටුරන්ට් එකක් නේ. රෙස්ටුරන්ට් එකක් තියෙනවා. එකෙන් අපිට පිට්සා ඕඩර් එකක් දාන්න කිව්වා. අපි දෙන්න හොඳට කාලා ආවේ ගෙදරින්. හැබැයි මෙතනත් අපි දෙන්නට කන්න පුළුවන්. කාලා අපි දැන් නේල්ස් හදාගන්න යනවා. මේ තියෙන යාළුවගේ එළිය රෙස්ටුරන්ට් එක. ඉතින් මෙන්න මෙහෙම නේල්ස් හදාගෙන ඊට පස්සේ එදාම මට තිබ්බා හිරු එකේ අවුරුදු රියසල්. ඉතින් නේල්ස් හදාගෙන තේෂි හැමම ගියා ගෙදර. මං එහෙමම ටුක් එකක් දාගෙන ගියා තිලිනි අක්කලාගේ ස්ටුඩියෝ එකට. ඉතින් අපි බලමු රියසල් කොහොමද වෙන්නේ කියලා. එදා නම් මාර ටයර්ඩ්. ඉතින් කොහොම තමයි අපේ රියසල් එක වුණේ. බලන්නක ලස්සනයිද කියලා. මේ එක දවසක රියසල් මං ඉතින් අනිත් ඒවත් දාන්න ගියේ නෑ. මොකද මේ වෙනකොට ඔයාලා අපේ ඇක්ට් එක දැකලා ඉවරයිනේ. දැන් මම මේ අවුරුදු මාසෙන් පස්සේනේ මේක දාන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාසෙන් පස්සේ. ඉතින් මං අනිත් ඒවා ඇඩ් කරන්න ගියේ නෑ. එතකොට ඔයාලට බෝරින් වෙනවනේ. ඔන්න දැන් ඕදාත අයියලායි සයාගී අයියලා යාවා. මේ දෙන්න තමයි අපි දෙන්නගේ පාර්ට්නර්ස්ලාට හිටියේ. ඉතින් අපි එක්කම එකතු වෙලා ලස්සන ඇක්ට් එකක් කරා. ඔයාලගේ කමෙන්ට්ස් දාන්න බලන්න අපේ ඇක්ට් එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා. ඒ වගේම තිලිනි අක්කවයි ඒ අයියවයි ආදරේ මතක් කරනවා මේ වෙලාවේ. මොකද ඒ දෙන්න ලොකු සපෝට් එකක් දුන්නා. අපි හැමෝටම මේ ඇක්ට් එක මේ විදිහට ලස්සනට අපිට ඕන විදිහටම කරන්න. අකී සෑහෙන මහන්සි වුණා. අයියත් එහෙමයි. ඉතින් thank you. අන්න අතනින් ඇක්ට් එක ඉවරයි. කම් බත් කන්න ආවේ අපි දෙන්න. පොදල් කන්න. මේ බදන්න බත් කන්න බෑ. රාත් 12ට විතර කවුරු හරි කිචන් එකට ආවොත් මෙන්න මේ වගේ තමයි පේන්නේ. හොරෙක් වගේ. දෝනිට මස්කට් ගෙනාවා. බය වෙන්න එපා මම පැක් එකක් දාලා තියෙන්නේ. ඔව්. මෙයා ගියා කතරගම. මම එදා ගියා ගෙදර නුවර. කොහෙද වලන් ඉන්නවා. මම කව මම මස්කට් ගේන්න කියලා. දැන් මම මෙහි ආවිලා දවස් දෙකක් විතර වෙනවා. දැන් අපි දෙන්නට මේ මහරෑ මස්කට් මතක් වුණා. රුපියල් 200ක් විතරයි. අංකු. 200යි මාත් කාලා බලන්න මම කැමති නෑ මේකට. Good morning.
ඊයේ චුට්ටක් රෑ වුණා නේ මට නෙල්ස් ටික පෙන්නන්න බැරි වුණා. අද උදේ යනවා දැන් වෙලාව 10 වගේ. දැන් යනවා ඩීප් කන්ඩිෂන් එකක් කරගන්න, හෙයාර් ට්‍රීට්මන්ට් එකක් කරගන්න. මොකද මේ දවස් ටිකේම එයාකට චුට්ටක් වද දුන්නා. කමර්ෂල් තිබ්බා නම් මනන් එක්ක. ඒ නිසා මේ දැන් යනවා කන්ඩිෂන් ට්‍රීට්මන්ට් එකක් කරගන්න සහ පෙඩිකියුර් එකක් කරගන්න. යමු ඉතින් කියලා හම්බෙමු. තේෂිරන් නිදි මටත් නැති මතයි වුණාට මට ඒ කියන්නේ සාමාන්‍ය අපොයින්ට්මන්ට් දාන්න නැහැ උදේ. උදේ කියන්නේ දැන් 10යි නේ. ඒත් මම ටිකක් උදේ වගේ අර ඉන්න අපි චුට්ටක් ඇතර ඉන්න දවසට වැඩි නිදා ගන්නවානේ. ඒ නිසා කමක් නැහැ. අපි කිම් බලමු. ඒක මම නිකන් හොඳට පැටියෙක් වගේ නේද පිම්පලෙක් පුදාලා. ඊට පස්සේ බිසි වුණා. මං ගැන බලනවා චුට්ටක් වෙලාවට ඉන්නේ. අපි යමු. අපි යන්නේ. මට ෂේඩ්ස් දෙකක් මේ තෝරගන්න බෑ තියෙන ටික ඔක්කොම අරගෙන. මං එහෙම වැඩි එළියට යන්නේ නැහැ ගෙදර කවුරුත් නැතුව. ඉතින් මම මෙහෙම යනකම් අක්කත් එක්ක වීඩියෝ කෝල් එකේ තමයි ගියේ. මේ තියෙන්නේ මේ මං ගියපු සැලොන් එක. හරිම ලස්සනයි. හරිම නිදහස්. මෙතන නම් ඔය වීඩියෝ ක්ලිප් එකෙන් පස්සේ මං හොඳට නිදාගත්තා. මං ඒක කියන වීඩියෝ එක වල චුට්ටක් බලන්නකෝ. මම හොඳට නිදා දැම්මා. අනේ ශාලිය පාරේ. මේ දැන් යන්නේ මගේ ඩීප් කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එක. ඒක නම් මාර රිලැක්සින්. මෙතනම හරි චුට්ටක් නිින්ද ගිහලා එකපාරට මතක් වුණා දෙයනේ මම vlog එකක් කරනවා කියලා. ඊට පස්සේ සුපුරුදු විදිහට මම පොඩ්ඩක් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඊට පස්සේ මං කෙලින්ම ගෙදර ගියා. ඒ ක්ලිප්ස් නම් මං ගත්තේ නැහැ. දැන් ඔකටත් කියන්නේ කේක් එකක් හදන්න ඉන්නේ කියලා. අපි කේක් එක. අපි කේක්. ඔන්න තමයි මං හිතන්නේ. ඒ ස්ට්‍රක්චර් ගත්ත කොහොමද දේශාලි දෙහිමිනි අපිට කියන්නේ. ඔන්නේ කේක්. මේ තමයි අපේ බිත්තර නැතුව බටර් නැතුව අවන්න එකක් හදපු කේක් එක. මෙයා තමයි ආටිස්ට්. අපි බලමු කේක් එක හදනකොට. ඉන්නට ඔයාගේ ස්ටෝරේජ් තියෙද? තියෙනවා. ඉතින් මගේ ගෙම මම වීඩියෝ ඔයාට ඕන වීඩියෝස් ටික දාන්න. සරු ගොඩක් ඕනේ. කෑ ගහන්න ගත්තා නේද ඔක්කොම? ගත්තා. බිත්තර අතන. බිත්තර මෙතන. එතකොට තමයි වැඩේ කරන්න ලේසි. ඔව්. අපි යනම් බටර් කේක් එකක් හදන්න. බලමු කොහොමද හදන්නේ. මම නම් දන්නේ නැහැ. ප්‍රින්සස් ට්‍රීට්මන්ට් දෙන්න එයා තමයි මට. අපි හදනකොට බලමු කොහොමද කියලා හදන්නේ. දැන් ඇත්තටම ඒක ඇත්තටම කේක් ගෙඩියක් නෙමෙයි මේ. මෙයාලගේ අම්මා අපිට කියලා ගියේ දැන් අපිට අවුරුද්දට දවස් 2ක් 3ක් හරි මේ තියෙන්නේ. එතකොට ගේස් කරන්න කියලා ගියේ. අපි දැන් මේ කරන්නේ ගේස් කරන එක නෙමෙයි ගේ හැඩි කරන එක ගොඩක්. අපි බලමු. බබෙක් වගේ ක්‍රීම් පවුඩර් ගාලා හෙදි ටික මහනවා. හිට තියෙන්නේ ටවුන් ගිහලා බඩු ගින්න අවුරුද්දට. දැන් මගේ දුවයි සමාධිය එකතු වෙලා අවුරුද්දට කේක් හදනවා. මේ අපිට බැන ඉඳලා කොහොමද ටෝන් එක? අපි දෙන්නට බැන්නා මෙන්න මේ කේක් එක හදද්දී නාස්ති කරන්න එපා හරියට හදන්න කියලා. දැන් මෙන්න මෙහෙම කැමරාල්ලුව ගම මේ බලන්න රස උයන්න හොඳටම දන්නු මට කියලාම උයවන්න ඉන්නවනේ. ගොඩ අලෙක් හරිම රහයි නෑ.
බැන ඉඳලා අපි දැහැදුවා ලවැන්ජනයක් ඒක රසයිද අපේ අම්ම කියනවා රහයි කීකී කනවා එයා බඩගින්න ඉඳලා තියෙන එකයි වෙරහ ඒක තමයි රස නෑ අතර මේ කෑම රසයි අතර රසයි මම රෙකමන්ඩ් කරනවා ඒක ගණන් ගණන් හදන්න ඕන මේකේ බර 55යි හරිද 55ට 500ක්ද 250ද හදන්නවා කේක් 500ක් ඊළඟ ආත්මෙ මේක හදන්න මට අපි කේක් හදන්න ගියේ කරන්ට් එක නැහැ පිටි ටික මෙතන මෙයා මෙතන සීනි ටික අතන අන්නෝකයි උනේ වැඩේ මෙයා තමයි කරන්නේ. මට බුද්ධ වාදයක් දෙන්න මේක හදාගන්න වෙන්න. ඒක නෙමෙයි. මේක දාන්න ටික. මේකද? කොහොමද ඔක්කොම එකට දාන්නේ? බීටෙක් සීනි ටික මේ මගුල මට මේකට ඇල්ලලා වැදිලා. ඔන්න දැන් ආයෙත් පාරක් අපි ආ. අපි කේක් එක හදන ගමන් ඉන්නේ. බීට් එක හෙල්ලලා තියන්නේ. එකකින් ගහමු. අපි දෙන්න ඉතින් කියව කේක් එක හදනවා. ඇත්තටම වැඩේට යන්නේ පැයයි නම් අපි දෙන්න එකතු වුණොත් පැය 5ක් විතර යනවා. පේනවනේ ඉතින් කියවන්න තියෙන දේවල්. මෙන්න කේක් කන හැටි. හදනකන් ඉන්නේ. අශ්වත් එක්ක පැටකට ගන්න නම් අම්පිට ගන්න පා. අපේ කේක් එක දැනදී පිටුනද? මට හිතෙනවා තව ටිකක් ඒක තියෙනවා. රස පාටයි. නෑනේ චුට එන්නද? හරි නේද? හරි. හිහි. අපි හදුවා. Okay. Softtek. Apa ya? Sponge apa? පැරස ගානට නේ. Dek. Nah. විනාඩි 5ක් ඉඳගෙන කෑ ගහනවා සමාධි ගාලා මේ vlog එකේ තියෙන 60 පාරක් විතර සමාධි කරා කෑවෙත් නම් ගන්නවා නෑ රසයි. අර පුළුන් වගේ එනකොටම රහ. Good morning. මම තමයි ආරුනේ මම හරියට දවල් 12යි. අද 12 ඒප්‍රිල් තේෂියා shopping කරන්න ගෙදර ඇත් එක්ක මම නිදි නිසා ගෙදර බහලා ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඔයාලා අඳුරන කෙනෙක් ඉන්නවද කියලා.
තේශිලාගේ තාත්තා මගේ ලොකු ෆෑන් කෙනෙක්. එයා මොන වැඩේ තිබ්බත් මගේ ටෙලි ඩ්‍රාමා එක බලනවා. ඉතින් මම දුවගෙන ඇවිල්ලා ඒකේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. පොඩි ඉතින් නිහතමානී ආඩම්බරයක් එනවා මෙහෙම දකිද්දි. මේ අප්‍රේල් 13 එදා තමයි අපිට අන්තිම රිහර්සල් එක තිබ්බේ. ඉතින් අපි ඔක්කොලාම ආව මං චුට්ටක් පරක්කු නැහැ. ඉතින් පුරුදු විදිහටම සයාගේ අයියත් ඉන්නවා. මේ ඇක්ට් එකෙන් පස්සේ තමයි අපේ එක තියෙන්නේ. අපේ එකේ නම් මං ගත්තේ නැහැ රිහර්සල් වීඩියෝ එකක්. පේනවනේ මා රස්නයක් තිබ්බේදා. ඩෝඩිය දාලා ඉවරයි මුණ. මට ඉන්න බැරුව රිහර්සල් ඉවරලා ඔන්නහම තමයි ඉතින් මම ගෙදර ගියේ. ඊට පස්සේ කෙලින්ම එන්නේ අප්‍රේල් 14 අවුරුදු දවසේ. මං එදත් සුපුරුදු විදිහට පරක් වුණා. කෙලින්ම ආවෙල් ලයිව් එකට. අපු ගමන් ඉතින් ඉඳගත්තා. මං ජීවිතේ පළවෙනි පාරට තමයි ගෙදර අයත් එක්ක අවුරුදු සෙලිබ්‍රේට් කරන්න නැතුව මෙහෙම ආවේ. කොහොමද අවුරුදු? හොඳයි. අවුව නැත්තම් ෂෝක්. අපි දැන් ඉන්නේ මාර අවුවක. ඇත්තටම ආලට ටීවී එකෙන් පේනවට වඩා ලොකු වැඩ කොටසක් මෙතන පිටිපස්සේ වෙනවා. ඉතින් අපි ආටිස්ලා හැමෝම ආවේ ඔයාලා නිසා තමයි මේ ලස්සනට ඩාන්ස් කරන්නේ. මොකද මේ වැඩේ අපි බාරගත්ත වැඩේ අපි හරියට ඉවර කරන්න එපා. ඒ වගේම මේ ඩාන්සර්ස්ලාත් ලොකු සපෝට් එකක් දෙනවා අපිට. මේ අපි දෙන්නගේ ඇක්ට් එකට කලින් විනාඩි 5කට විතර කලින් අපි ඒක මතක් කරගන්නවා. අපි දෙන්නම් පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. මොකද මේක ලයිව් නෑන්නේ. මොකද අපිට දෙවනි පාරේ රෙකෝඩින්ග්ස්වත් එහෙම මුකුත් ප්ලේ කරන්න බෑ. අපි දෙන්න ප්‍රැක්ටිස් කරන්න එනකොටම මියුසික් එකක් දැම්මා කලින් ඇක්ට් එකේ. ඉතින් අපි දෙන්න මගේ අර අතේ ෆෝන් එකක් පේනවනේ. දැන් ඒකින් පොඩ්ඩක් ඇහෙන සද්දෙට තමයි මේ නටන්නේ. ඊට පස්සේ අපි දෙන්න ඒක හිතින් අතෑරගෙන ඔය ප්ලේ වෙන සෝන් එකට අපි දෙන්න නටන්න තීරණය කරා අන්තිමට. අපේ ඇක්ට් එක තියෙනවා කියලා ඊට පස්සේ කමර්ෂල් බ්‍රේක් එකකට පස්සේ ආහාර අනුභව නැකත ආවා. ඊට පස්සේ අපි ඉක්මනට එතෙන්න ගියා අපි ඔක්කොලාම. ඒකත් ඉතින් අවුවේ තමයි. පේනවනේ. හැබැයි මට මේක මාර අත්දැකීමක්. මගේ ජීවිතේ ෆස්ට් ටයිම් තමයි මම මේ හිරොත් එක්ක අවුරුදු සමරන්නේ. මේ තියෙන්නේ අපේ ඇක්ට් එක. අල ලස්සන දකින්න ඇති නේද? කොච්චර ප්‍රැක්ටිස් කරත් ඒ වෙලාවට නම් පොඩි බයක් එනවා. මොකද මං අර කලින් කිව්වා වගේ මේක ලයිව් නේ. රෙකෝඩින්ග්ස් යනවා නම් අපිට දෙපාරක් තුන් පාරක් හරි වැරදුනහම නටන්න පුළුවන්. හැබැයි ඉතින් අපි ප්‍රැක්ටිස් කරපු හින්දා සහ අපේ තිලිනි අක්කිගේ සහ අයියාගේ සපෝට් එකෙන් අපි වැඩේ හොඳටම කරා. ඔන්න දැන් තමයි බොයිස්ලා ටික ජොයින් වුනේ. හැබැයි අර මං කලින් කිව්වා වගේ ලයිව් තිබ්බ එක හොඳයි. මොකද මේ අවුවත් එක්ක අපිට හිතුණා අපි එකපාරක් නටපු එක හොඳයි කියලා. මාර අවසරක් තිබ්බ ඇත්තටම මං ආයෙ කියන්නේ මොකද මට ඒක ගොඩක් අමාරු වුණා පස්සේ. මන් දන්නේ ඇයි කියන්නේ මට මේ ඇක්ට් එක ගොඩක් පාරක් බැලුවත් ආයෙ අර පළවෙනි පාර නටපු ෆීලිං එක එනවා. ඒ තරමට මම මේකට ආසයි. දැන් නම් හිතනවා තා පාරක් ගිහිල්ලා නටන්න තිබ්බනම් හොඳයි කියලා. හැබැයි ඉතින් ඒ නටපු නැටිල්ලට නම් හිතෙනවා ඒ පාර හොඳටම ඇති කියලා. පේනවනේ ඉතින් මම බොරුට කියන්න ඕනේ නැහැනේ. දැන් චුට්ටක් කරදෙන්න ගියා. අවුලක් නැහැ. බේරගත්තා. ඕගොල්ලොත් කමෙන්ට් එකක් දාන්න බලන්න අපේ ඇක්ට් එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා. අපේ ඩාන්ස් එකෙන් පස්සේ අපි තව කොස්ටියුම් එකක් චේන්ජ් වුණා. මේ තෙන්ට ගිහිල්ලා මගේ හෙයා එක සෙට් කරන විදිය තමයි මේ තියෙන්නේ. මේ අපේ අක්කා තමයි එක එක විදියට වීඩියෝ කරලා තියෙන්නේ. අපිට දැන් හරිම සනීපයි. අවුව හරිම අප දෙන්න කොහෙද ගියත් අවුව.
මොකද කියන්නේ ඉතින් අවුරුදු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. එච්චර වුණා. මෙහෙමයි. ඔයගොල්ලන්ට සුබ අලුත් අවුරුදු. අපිට ඉතින් චුට්ටක් අපි අවුරුද්දේ පීඩා විදිනවා. දාවිදිනවා. ඉතින් ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන් බලන්න හිරුවේ. ඉතින් අපි චුට්ටක් එළිය ගිහිල්ලා විතර කළා හැමෝම එකපාරට මේ වගේ ඇතුලේ කඩේකට එනවා. මොකද අවුව නිසා. එයාසේ සීනි කෝල් එකේ vlog එකක් යනවා ඒකත් බලන්න. අවුරුදු හොඳයි. හොඳටම දාඩි දාලා ඉන්නේ. මොකද අපි රිහර්සල් කරලා මේ ආපු ගම හැමෝටම wait. හැමෝටම it's not polite that way. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මෙතනින් පස්සේ තමයි අපේ ගේම්ස් ටිකට අපි ගියේ. ඕදාත අයියයි නේසර අයියයි තමයි ඉන්නේ කොට්ටපොර ගහන්න. මම ඉතින් පොඩ්ඩක් හොරෙන් වීඩියෝ කරා. Hi. Hello. මේ ආවේ දැන්. මම දැන් තව ෆ්‍රෙෂ් පිට. අපි උදේ ඉඳන් කර වෙලා රෝස් චිකන් වලදී. එහෙනම් happy new year. Wish you the same. බොයිස් ලගේ ගේම් එක ඉවරයි කොට්ටපොර. ඒකෙන් දින්නේ නේසර අයියා. දැන් තියෙන්නේ ගර්ල්ස් ලගේ වටේ. බලන්නකො කොල්ලෝ වගේද කෙල්ලෝ කියලා. අපි අදිනයිට බොක්කේ සපුවල්. මොකද කියන්නේ හිතන්නේ? මම ගන්න. අපි සම්බන්ධනේ යන්නේ අපි අර කැමරා සිරුරෙන් පරිස්සම් කරගෙන අනේ අර විදියට මේ බෑ මට කන්න බෑ. ඇයි? මට කන්න බෑ ඉක්මනට. අපි දෙන්න ඔය පේන්නේ නැති වුණාට අපි දෙන්න ඔය රණ්ඩු කරන්නේ මෙන්න මේකට. මේකට තමයි ඔය කවන්න බෑ කන්නන් කීගේ රණ්ඩු කරන්නේ. බලන්න ගන්තිමට මොකද වෙන්නේ කියලා. මේ අප්‍රේල් 14 මමයි අක්කයි කැන්ඩි ආවා. ඊට පස්සේ මට ක්‍රේවිං එකක් ආවා රාමෙන් එකක් කන්න. ඊට පස්සේ අක්කා මාව එක්කන් ගියා. පොඩි දඩේකුත් දාන්න එපානේ ඉඳලා හිටලා. ඊට පස්සේ අමඩ චුට්ටක් කියලා දෙනවා මේ මැෂින් එකත් එක්ක කොහොමද වැඩේ වෙන්නේ කියලා. මාත් ඒක අහගෙන මම ඒක උමනාවෙන් ඇත්තටම අහගෙන හිටියේ නෑ. මොකද මට අර කන්න තමයි වැඩි ආසාවක් තිබ්බේ. ඉදිරියට දාගෙන ඉන්න. මෙතන දාගෙන ඉන්න. මට බැංක් එකට ගියා. ඊට පස්සේ ආව කන්න. කිම්චි කාලා තිබ්බ නෙමෙයි ෆස්ට් ටයිම් රාමෙන් කාලා අපි දෙන්න ගියා shopping කරන්න. shopping කරලා එළියට එනකොට මෙන්න මෙහෙම වැස්ස. එහෙම මම ඉතින් ටුක් එකක් දාගෙන ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඔන්න දැන් එන්නේ ඊට පහවදා මං ආයේ කොළඹ ආවා. පස්සේ ෂූටින් ඉවරලා දැන් ගෙදර යනවා. මං කලින්ම කිව්වනේ මේ අප්‍රේල් මාසේ පුරාටම මම කරපු දේවල්. ගෙදර ගිහිල්ලා හවස මමයි තේෂි ගියා පන්සල්.
හොඳ වැඩක් කරා. අම්මා බලෙන් යන්නේ කිව්වා අපි දෙන්නට පන්සල්. අපි කැමැත්තෙන් යන්නේ දැන්. දැන් කැමැත්තෙන් යන්නේ. බයි බයි. යනවා පන්සල්. මේ තේෂිලායි ගෙවල් ගාවම තියෙන පන්සලක්. ඇත්තටම ලස්සනයි. මං වීඩියෝස් ටිකක් ගත්තා. ඔයගොල්ලන්ට දැන් බලන්න පුළුවන් ඉස්සරහට. වීඩියෝ එකටම ලයික් දැම්මා වගේ. මේක කාලා කාලා තියෙන එකෙන්ම ගන්න එක. මේක රස නැති වුණා. මේ පැත්තට එළිය. ඕගොල්ලන්ට දැන් මගේ vlogs බලද්දි තේරෙනවා ඇතිනේ මම කොච්චර රාමෙන් කනවාද කියලා. මට ඇත්තට මේක කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ. ඒකටම හරියන්න තේෂිටත් මං මොන වෙලාවෙ කොහොම කිව්වත් රාමෙන් එකක් කමුද කියලා වැඩ 1000ක් තිබ්බත් ඒ ඔක්කොම නතර කරලා අපි දෙන්න යනවා රාමෙන් එකක් කන්න. ඉතින් අපි දෙන්න පන්සල් ගිහිල්ලා රාමෙන් එකක් අරන් ආවිල්ලා මේ හදාගෙන කනවා. දැන් රූල්ස් තියනවද ඕනි? කෙදර රූල්ස් තියනවා. මං කියන්නේ නෑ කියන්න කිව්වම. ඇහුවම නෑ කියන්න. නේද කිව්වා? එතකොට යාට අපිට ආවුත් නෑ අද. මේ පාන්දර 4:04 විතර ඇති මට මියුසික් වීඩියෝ එකක් තිබ්බා විදුර අයියාගේ අපේ. ඒක හරිම ලස්සන වැඩක්. ඔයාලට ඉස්සරහට ඒක බලන්න පුළුවන්. උදේම යන එක නම් මම ඇත්තටම මෝර්නින් පර්සන් කෙනෙක් නෙමෙයි. ඒ නිසා චුට්ටක් අමාරුයි. මම මම්මිත් එක්ක තමයි ගියේ. ඒ ලොකේෂන් එක නම් මාර ලස්සනයි. ඊට පස්සේ අපි දෙන්නට බයිසිකල් එකේ යන කට් එකක් තිබ්බා. එතන පාරත් එක්ක නම් චුට්ටක් අමාරු වුණා මේ වැඩේ. හැබැයි වැඩේ ලස්සනටම තියෙනවා. උදේම කට්ස් ටික නම් අපි ගත්තා. හැබැයි ටික අවුවත් එක්ක චුට්ටක් වැඩේ අමාරු වුණා. හැබැයි මෙයාලගේ සපෝට් එකත් එක්ක මට ඒක වැඩිය දැනුනේ නැහැ. මං හිටියේ ක්ලාස් යන ගර්ල් කෙනෙක්ට. ඔය මම නියරක් දිගේ ෆස්ට් ටයිම් තමයි යන්නේ. බලන්නකො මට යාළුවෙක් හම්බෙනවා. මං ඔය මගේ කට්ස් ටික ගත්ත ගමන් මෙන්න මේ ගහ ගාවට ඉක්මනට දුවගෙන යනවා. මොකද මෙතන විතරයි හෙවණ තියෙන්නේ. මේක කුඹුරක් නිසා ගස් එහෙම මුකුත් නැහැ. මේ පේනවනේ කිසිම දෙයක් නැහැ. සෝන් එක නම් ඕගොල්ලොන්ට දැම්ම අහන්න දෙන්නේ නැහැ. මේ තමයි අපේ වැඩේ ගියපු විදිහ. මොකද සෝන් එක අහන්න දුන්නොත් ඒකේ අර වව් එක නෑනේ. ඒ හින්දා ඒ වැඩෙත් මට මම ඕගොල්ලන්ට ගේන්න. வரும் பயிர்கள் தண்ணீர் வேண்டும் காதல் கதைகள் தண்ணீர் வேண்டும் மருதானி මේ තියෙන්නේ අපි දෙන්නගේ 360 ෂොට් එකක් තිබ්බා. පේනවනේ ක්‍රෝ එක කන කට්ට. ඔයගොල්ලෝ ලස්සනට දැක්කට වැඩේ චුට්ටක් අමාරුයි. එකම ලොකේෂන් එකේ තමයි අපේ වීඩියෝ එක ෂූට් කරේ. ඉතින් මෙතනින් මියුසික් වීඩියෝ එක ඉවරයි. ඊට පස්සේ මම මේ යන්නේ ෂූටින්.
මට ෂූටින් නම් තිබ්බේ දවල් 12:00ට විතර. ඒ ටයිම් ෂූටින් වැටෙනකොට නම් මම ගොඩාක් කැමති. මොකද මං උදේම හැරෙන්නේ නෑනේ. මං ආසාවෙන්ම හොය හිටපු පොතක් හම්බුණා. ඔයගොල්ලෝ දන්නවනේ නෝරාකිගේ නිත්මානෙම පොත. මම පොත කියවන්න අරන් තාම චුට්ටයි. හැබැයි ඒ ටිකට පොත කියව ගන්න එක නතර කරගන්න බැරුව ඉන්නේ මට. මේ තියන්නේ ඊට පස්සේ දවසේ මම ෂූටින් ලොකේෂන් එකට ගිහිල්ලා ඉන්නේ මේ. ඉතින් මගේ මේකප් එක යන ගමන් තියන්නේ එහෙම ලොකු හෙවි මේකප් එකක් යන්නේ නැහැ. මොකද මම ගෙදර ඉන්න ෂොට් එකක් තමයි දැන් ගන්න යන්නේ. ඒකට normal simple makeup look එකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ නම් දැකලා ඇතිනේ මම කියන්න ඕනේ නැහැ. බලන්නකෝ මම මොකද්ද කරන්න කියලා. අපි යන්නවා කිව්වා. ටිකක් කළා නේ ගයිනවා කද්දු දැන් දානවා. පොඩක් දැම්ම නම් ගලගෙන ජම්ප් කරන්නේ. मैं काले दिन Thank you. आइए දැන් ෂූට් එක ඔන්නලා ෂූට් එක යන ගමන් තියෙන්නේ දැන් දිනක්ෂාගේ කෝල් කට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ඉවර වෙනකම් මං ගියා මගේ කොස්ටියුම් එක මාරු කරගන්න. මේ තියෙන්නේ ඒක. ඉතින් සාරංග අයියයි දිනක්ෂාගේ ෂූට් එකේ ඉන්නේ මම පැත්තකට වෙලා චාමර අයියත් එක්ක මෙන්න මෙහෙම තමයි ෂූටින් වෙන හැටි බලන්නේ. ඔයගොල්ලන්ට ටීවී එකේ දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ක්ලිප්ස්. ඔන්න ඔහොම තමයි ඉතින් අප්‍රේල් මාසෙ ගෙවුනේ. ඉතින් මෙච්චර වෙලා මාව අහගෙන හිටපු ඕගොල්ලන්ට මං ගොඩාක් ආදරේ. ඒ දැක්කේ මම කැන්ඩි ඇවිල්ලා ගෙදර අයත් එක්ක ගියා පොඩ්ඩක් බඩු වගේක් ගන්න. ඉතින් තවත් ලස්සන vlog එකකින් අපි ආයෙත් හමු වෙමු. මලකි මාඹගේ පමාවී විපුණු මල් සුවඳයි ඉපුණි දෙතැනක